Hello friends, welcome back to another gameplay videos. හරි බං ඉතින් අද ප්ලේ කරන්න යන්නේ School Boy Runaway. හරි බං ඉතින් මේ ගේම්ප්ලේ එක ගැන කිව්වොත් මේක මිලියන 2යි ගණනක් ඩවුන්ලෝඩ් වෙන ගේම්ප්ලේ එකක්. පොඩ්ඩක් වැරදුනා. 1k නෑ. හරි ඒක මෙතන මට මතක නෑ හරියටම. මේක MB 200 ගාණක් වගේ වෙන්නේ. ගේම් එකේ නම School Boy Runaway. මේක කරන්න තියෙන්නේ මේක දැන් මෝඩ් ටිකක් තියෙනවා අපි දාමු ඊසි දාලා ප්ලේ කරන්නම්කෝ මං. හරි ප්ලේ කරා. පොඩි එකා යනවා. මේක කරන්න තියෙන්නේ මේ පොඩි එකා පොඩ්ඩක් කියනවා බලාගමු. මේ කරන්න තියෙන්නේ මේ කොල්ලා අහනවා අම්මගෙන් සෙල්ලම් කරන්න යන්නද කියලා. අම්මා කියනවා සෙල්ලම් කරන්න යන්න දෙන්න බෑ ඉස්කෝලේ වැඩ කරලා නැහැ කියලා. ඉතින් මේ පොඩි එකා හදන්නේ අපි ලව්වා මේ ඉන්නේ ප්ලේයර්. අපි ලව්වා ප්ලේ කරන්න ගේම් හොරෙන් පයින් යන්නේ. ඒක බඩුවෙන් ටෝකන් එකතු කරලා. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් මේ පොඩි එකා දැන් ගෙදර වැඩ කරලා නැහැ අම්මා බයිනවා. ගෙදරින් පයින් අහුනොත් එහෙම ගහනවා අම්මා. එහෙම තමයි වෙන්නේ guys. මුකුත් කියලා නැහැ කියලා බයිනවා. පේනවනේ බයිනේ. ඕ. ඌටත් බයිනවා. අර යකෝ යාළුවටත් බයිනවා. මේකේ තාත්තත් ඉන්නවා. අම්මට එහෙම වුණොත් අම්මා ගෙලින්ම කන්ට ගහන්නේ ආය. තාත්තට වුණොත් පනිෂ් කරනවා. හරි එහෙනම් අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු ගේම් එක. ඔය කට්ටියත් අනිවාර්යෙන් ගන්න ප්ලේ කරලා බලන්න. සුපිරිම සුපිරි ගේම් එකක්. මේකේ සද්දෙටත් එනවා කට්ටිය. මං මේ ඉන්නේ තාත්තා මැච් එක බලනවා. අහුනොත් නම් sorry.com. හරි. මේකේ තියෙනවා යතුරක් එහෙම. මේ තියෙන මේ මල් පෝච්චි. මේකේ තියෙන්නේ. මේ කබඩ් ඇස්ස අපිට හැංගෙන්න පුළුවන් මේ. ඔය ඇරලවත් යන්න බෑ. අම්මා දැක්කොත් එමය කෙලිනවා. අනේ සොට්ටයා. තන් දෙකක් දාගෙන ඉන්නවා මට පෙන්නන්න බැරි එකේ. හරි මම ඔයාලට මේකේ අහුවෙලා පෙන්නන්න මෙයාලට. දුරක්වත් අරන් යන්න එපා. කෙලවෙනවා ආයෙ දුරක්වත් අරන් ගිහුවොත්. ඕ අම්මා එනවලු කාබරේට එන්නේ නැහැ කොහොමද? එන්න උලන්න නැහැ. ඊසි දාලා තියදී කාබරේට එන්නේ නැහැ. මට නම් ෂුවර් කරන්න බෑ යකා මෑන් තමයි කීවේ එහෙම. මට නම් ෂුවර් එකක් නැහැ හැබැයි. මැෂින් එක ඔන් කරන්න බෑද? පුළුවන් නේ. පුළුවන්. ඕෆ් කරා. මට වැඩක් නැහැ මැෂින්. මේක ගේම් එකක් කරන ගහන්න බෑ. ලයිට් ඕෆ් කරන්න ඔන් කරන්නත් පුළුවන් මේ. මේකේ තියෙනවා එළියේ නත්තල් ගහක්. නත්තල් ගහන්න නිකන් මල් වලට වතුර තියෙන. මම මේ නත්තල් අප්ඩේට් එක ප්ලේ කරන එකයි. හරි අවුලක් නැහැ. මේ නත්තල් ගහට වතුර දාන්න අම්මා එළියට යනකන් ඉඳලා හැම මේවා ගන්න පුළුවන්. මේකේ පාස්වර්ඩ් එක කීයද දෙන්නේ? මට නම් මතක නැහැ. කොල්ලගේ උපන්දිනේ ගහන්න ඕන. කොල්ලගේ උපන්දිනේ වයි 19ද කොහෙද? වැරදි. එහෙනම් මන් දන්නේ නැහැ පාස්වර්ඩ් එක වහ. තා පොඩ්ඩෙන් අමතක කරනවා කට්ටියට කියන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැද්ද? මොනවද බං නිකන් තියෙන like button එකයි subscribe button එකයි. ඔක ඕෆ් කරන් යන්න. මේක ඕෆ් කරන්න බෑ කියහන්කෝ. අඩෝ සිරාවටම. කෙලවෙන නෑ අම්මා හැමෝම. ඒක ඕක මේව ගන්න බෑ. මේ තියෙන විතර රූපික් කැටයක්. මේක ගන්න ඕනේ. දැන් මේකේ තියෙන පාට වලට අනුව තමයි තාත්තා කර මේකේ තියෙනවා මේ කැටයක්. ඒකේ ලොක් එක කරගන්නත් ඕනි. හරි මං අම්මට අහුවෙලා පෙන්නන්නද ඔයාලට? අම්මා මෙතන කියනවා මේ. අන්න ගහනවා කොහොම කන්ට. කන්ට ගහනවා. රිදෙන්න ඇති කොල්ලට.
වැඩ කරන්න ඕනේ මේ වැදෙන ඒවා. කට ඇතුලන්න බෑත් ඔගේ. බෑනේ. පුළුවන් නම් අතුල්ලනම. අම්මා කෙනෙක් කියලා ගෙදර වැඩ ගන්නවද ඔක පුතාගෙන්? තාත්තා අර එහු චෝදක කෑ ගහනවා. අවස්ථා තුනක් දෙන්නේ මේ ගේම් එකේ එකපාර අහුවෙන්නේ එම. අහුවුනොත් ඉතින් ආයේ පේනවනේ කණ්ඩ ගහපු විදිය. පුතා කියලා සලකා බලන්නේ ගහනවා ආයේ කලිමුත් දත් හොඳ ගැලවෙන්න. මේ එක එක දඩුවම් දෙන්නේ මේකේ අම්මා හැම. තියෙන කුණු ටික ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. තාම සුද්ධ කරනවා. සුපිරි ගේම් එකක් මේක MB 200 ගාණක්. ඔය කට්ටියත් අනිවාර්යෙන් ගන්න ප්ලේ කරලා බලන්න. මම පොඩ්ඩක් ඔය ප්ලේ කරන්නම කියලා දීලා. එහෙම තමයි ප්ලේ. ආන්ගේ බයි තියාගනින් ඈ. හරිද? දැක්කනේ. හෙඩ් එනවා ගණන් ගන්න එපා. හරි මම ආයෙත් කාමරේට ආවා. දැන් මම පෙන්නන්නම් ඔයාලට ගෙදරින් එළියට යන්න පුළුවන් මේකේ. අයියකෝ ගහනවා කියලා ඔහොම ගහනවාද? අඩෝ දෙපාරක් අහුණා බං. චි ෂැඩෝ සිරාටම අහුවෙනා කියලා ඔහොම අහුවෙනවද? යකෝ හොරර් ගේම් ගහේක මීට වැඩිය හොඳ ලස්සනට. අයියෝ ගෙදර කතු ගන්නත් උනානේ මට. හරි මම මේ ටික අතු ගාගෙන එන්න. හරි මම ඒ ටික සුද්ධ කරගෙන ආවා. අම්මා කිව්වා ඔය ඇටි අතු ගාවා ආයෙම වගේ වැඩ කරලා අහුවෙන්න එපා. ගහනවා ආයෙත් කියලා. එහෙම කියලා කාමරේට එව්වා. ආයෙ අම්මා පැත්ත බලලා තියන්නේ නැහැ මම. මේ ඊසි දාලා තියදී තමයි මෙහෙම ගහන්න අමාරු. දැන් තාත්තා කාට කිව්වොත් පේනවනේ. අල්ලගත්තා කියලා කියනවා. දැන් ඉතින් ගහනවා. ළමා හිංසනේ පිටු දකිමු. සාදරෙනි. අරෝට ගහනවා අප්පා පව්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙච්චර තමයි මේ ගේම් එකේ තියෙන්නේ. කන්ටිනියු දෙමු බලන්න අපි. ගේම් එකේ තුන් පාරයි අහුවෙන්න පුළුවන්. තුන් පාරම අහුනොත් කෙලවෙනවා. මේ වන වැඩක් නැහැ. ඒ රවුන්ඩ් එකකින් ඇට් 1 ඇට් 2 එහෙම තියෙන්නේ ගණන් ගන්න එපා ඔය කට්ටිය. මේත් ඒකක්මයි. මේකේ තව පුළුවන් නයිට් දාගන්න. ඒ කියන්නේ රෑ වෙලාව මේකේ තියෙනවා ක්‍රම තුනක්. එකක් කම්බියෙන් පැනලා යන්න පුළුවන්. එකක් තියෙනවා කම්බියෙන් පැනලා යන්න පුළුවන්. අනිත් එක දොරෙන් පැනලා යන්න පුළුවන්. ඔවුන් තව දෙනවක් තියෙනවා වහලෙන් යන්න පුළුවන්. ගේට්ටුවෙන් යන්න පුළුවන්. මේ විදිහට යන්න පුළුවන්. මේ පොඩි එකා ගෑ ගන්න පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේ උඩ ඉඩ ටච් කරාම නයිට් වෙනවා. ඔච්චර තමයි මේ ගේම් එකේ කියන්න තියෙන්නේ. මෙතනින් ඔයාලා කට්ටිය කැමති මේකක් දාලා ප්ලේ කරන්න. මම මේක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් අද දවස් වීඩියෝ බලපු හැමෝටම සුබ දවසක්. ගුඩ් බයි ෆ්‍රෙන්ඩ්ස්. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ළඟ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. හැමෝටම එක වෙලයකින් ඔයගොල්ලන්ට සුබ දවසක්.